ආයිබෝවන් මගේ දරුවෝ හැමෝටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ රෝගස් ලයිෆ් SM YouTube නාලිකාවත් එක්ක. පුතේ මම අද ඔයාලත් එක්ක කතා කරන පාඩම තමයි ගිය සතියේ අපි කතා කරපු පාඩමේ ඉතුරු කොටස. අපි ගිය සතියේ කතා කළේ දරුවෝ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් පාසාරම්භවල මුල්ම පාසාරම්භ 6. අද අපි කතා කරමු පුතේ ඊළඟට තියෙන අවසාන පාසාරම්භ 6 ගැන. ඊට කලින් පුතේ මම ඔයාලට කියන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. අපි සරඹයක් නටනකොට අනිවාර්යෙන් පුතේ ලය තුනකට නටනවා. ඒ ලය තුන තමයි විලම්භ ලය, මධ්‍ය ලය, ධෘත ලය. මට මේ කාරණාව පුතේ කලින් පාඩමේ සඳහන් කරන්න බැරි වුණා. ඒ නිසා තමයි මම අද පටන් ගන්නකොට මේක කියන්නේ. විලම්භ ලය කියන්නේ පුතේ හෙමින්ම නටනවා. ඊළඟට මධ්‍ය ලය කියන්නේ මධ්‍යස්තව නටනවා. ධෘත ලය කියන්නේ වේගයෙන් නටනවා කියන එක. හරි දරුවෝ අපි එහෙනම් යම් පාඩමට අපි මුලින්ම කතා කරමු පුතේ 7 වෙනි පාසාරම්භය. 7 වෙනි පාසාරම්භය නම් වශයෙන් ගන්නවා නම් පුතේ නුහුරු අඩිය කියලා තමයි හඳුන්වන්නේ. මොකද්ද? නුහුරු අඩිය. නටනකොට තා තෙයි තා තෙයි යත්තා තා තෙයි තා තෙයි යත්තා. හරි. ඊළඟට පුතේ අපි කතා කරන අඩිය තමයි 8 වෙනි පාසාරම්භය. 8 වෙනි පාසාරම්භය පුතේ නමින් කියනවා නම් කරනම් අඩිය කියලා තමයි හඳුන්වන්නේ. මොකද්ද? කරනම් අඩිය. නටනකොට තෙය්යත් 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 තා තෙයි තත්තක තෙය්යත් තා තෙය්යත් 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 තා තෙයි තත්තක තෙය්යත් තා. ඕක තමයි පුතේ 8 වෙනි පාසාරම්භය. අපි ඊළඟට කතා කරනවා පුතේ 9 වෙනි පාසාරම්භය. 9 වෙනි පාසාරම්භය දෑත පෑගීමේ සරඹය කියලා තමයි පුතේ හඳුන්වන්නේ. නටනකොට තෙයි තත්තක තෙයි තෙයි තත්තක තෙයි තත්තක තෙය්යත්තා තෙයි තත්තක තෙයි තෙයි තත්තක තෙයි තත්තක තෙය්යත්තා. ඕක තමයි පුතේ 9 වෙනි පාසාරම්භය. ඊළඟට පුතේ අපි කතා කරනවා 10 වෙනි පාසාරම්භය තුම් පැති අඩිය. මොකද්ද? තුම් පැති අඩිය. නටනකොට තෙය්යත් තෙයිතා තිත් තෙයි තත්තා තෙය්යත් තෙයිතා තිත් තෙයි තත්තා. ඕක තමයි පුතේ 10 වෙනි පාසාරම්භය. අපි ඊළඟට කතා කරනවා දරුවෝ 11 වෙනි පාසාරම්භය. 11 වෙනි පාසාරම්භය පුතේ නමින් චක්‍ර අඩිය කියලා තමයි හඳුන්වන්නේ. මොකද්ද? චක්‍ර අඩිය. හරි. නටනකොට තෙයිත තෙයිත තෙයි තෙයත්තා තෙයිත තෙයිත තෙයි තෙයත්තා තෙයිත තෙයිත තෙයි තෙයත්තා. ඔහොම තමයි පුතේ 11 වෙනි පාසාරම්භය අපි නටන්නේ. ඊළඟට පුතේ අපි කතා කරන අවසාන පාසාරම්භය තමයි 12 වෙනි පාසාරම්භය සුරල් අඩිය. ඕනම ආධුනිකයෙක් පුතේ සුරලක් යන්න ඉගෙන ගන්න මේ සුරල් අඩියෙන් තමයි. අපි බලමු ඒක නටනකොට කොහොමද කියලා. තෙයි තක තෙයි තක තෙයි තක තෙයි තෙයි තක තෙයි තක තෙයි තක තෙයි තෙයි තක තෙයි තක තෙයි තක තෙයි තෙයි තක තෙයි තක තෙයි තක තෙයි. ඔන්න ඔක තමයි පුතේ 12 වෙනි පාසාරම්භය. අපි මේ වෙනකොට පුතේ පාසාරම්භ 12ම සාකච්ඡා කරලා ඉවරයි. මම බෝඩ් එකට දාන්නම් පාසාරම්භ ටික. ඔයාලා කැමති කෙනෙක් ඉන්න නම් ලියා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට මතක තියාගන්න පුළුවන් කෙනෙක්ට නම් ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ දරුවෝ. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාලා තියන්න. මම ඔයාලට අවශ්‍ය පිළිතුර මොකද්ද කියලා බලලා ඒක ඔයාලට දෙන්නම්. හරි දරුවෝ එහෙනම් බෝඩ් එක බලලා පාසාරම්භ ටික ලියා ගන්න. තව දෙයක් දරුවෝ මම පාසාරම්භ ටික අවසානයේ නටන හමාර පදේ අද දෙන්නේ නැහැ. කලින් වීඩියෝ එකේ මම හමාර පදේ ඔයාලට දීලා තියෙනවා. ඒ ලින්ක් එක මේ වීඩියෝ එකේ දාලා තියන්නම්. ඔයාලා ඒක බලලා ඒක ලියා ගන්න. ඔන්න පුතේ බෝඩ් එකට දාලා තියෙනවා. මම ඔයාලට පාසාරම්භ 6 මේ ටික මම ටිකක් වෙලා මේ විදිහට තියන්නම්. කැමති අය ඉන්නවනම් ලියා ගන්න.
හරි පුතේ ලියා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ස්කිප් කරලා ලියා ගන්න. මම දැනට මෙතනින් අයින් කරනවා මේක. හරි පුතේ මම බෝඩ් එකේ දාපු ටික ලියාගත්තා කියලා මං හිතනවා. ඔයාලට එතන නොතේරෙන මොනවාම හරි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. එහෙනම් දරුවෝ අද පාඩමින් මම මෙතනින් නතර වෙනවා. ලබන සතියේත් අලුත්ම පාඩමක් ඔයාලට අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් මම මෙතනින් සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.